හයි ඒ පාරාව සදකල දෙන්නේ යන්නේ සදකල දෙන්නේ අපි පාන්දර 3 ගානට වගේ ආවේ අපි ගියා මේ පයින් නල්ලදන්නේ පැත්තට ඊට පස්සේ එතනින් තමයි ආපු ගමන් අපි බස් එකෙන් බැස්සේ ඒ කියන්නේ 60 පාරේ ඕගොල්ලෝ එනවනම් දැන් බස් එකකින් එනවනේ 60 බස් එකේ ඇවිල්ලා මේ නල්ලදන්නේට කලින් තියෙනවා ඒගොල්ලෝ දන්නවා මෙතන පොලිස් මුරපාලකාරින් බහින්න පුළුවන් බෑලා ඊට පස්සේ එන්න මෙතන මේ පාරෙන් තමයි යන්න ඕනේ පල්ලෙහාට මේ සඳකල දෙන්න පාර මේක තමයි කැලෑ පාරවල යන කෙටිම පාර දැන් අපි මෙතනින් මේ කට්ටිය වැඳලා කරලා දැන් අපි යනවා සඳකල දෙන්නේ මෙන්න මේ පාර අපි මේ ටිකක් දුර පයින් ආවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අතන බස් එකේ බැස්ස මේ වංගුව ගාව ඉඳලා සාමාන්‍යයෙන් අපි ආවා මීටර් 700ක් වගේ 700ක් ඔය වගේ ආවා. ඊට පස්සේ මේ දැන් බෙදෙනවා මේ පාරවල් දෙකකට. මේක උඩා පාර මරේ වතුයයි. ඒක හරහා තමයි දැන් උඩට යන්නේ. මේ පාරේ යන්න බෑ. ඔයගොල්ලෝ මෙහින් එනවා නම් අතර වංගුව ගාවෙන් දාලා මීටර 800ක් ඇවිල්ලා ඊට පස්සේ කෙලියම පාර දෙපැත්තට බෙදෙනවා. අන්නේ දෙපැත්තට බෙදෙන එකෙන් මේ පැත්තට පාලන්න නැතුව උඩ තමයි යන්න ඕනේ. මීටර 150ක් විතර අතට එන කලින් සුපිරි view එකක් වුණා. දැන් මේක නෝගන්න. ගාස්සිය දැතර view එකක් ගන්න ෆොටෝ ගන්න. ආයි සුපිරි ෆොටෝ එකක්. දෙන්නේ මාවුස්සා කරේ ජාස්. ඔය ලස්සන. අපි මිට සාමාන්‍ය දැන් තමයි කාමාර කලින් වගේ ආන මේ ඔක්කොම වෙයිලා මේ බලාපොරොත්තු වලින් පල්ලයට අපි දැන් මෙතන එක්දිත් තිබ්බා සාමාන්‍ය ටික. ඕවන් පේනවත් දන්නේ නැහැ. කාමරාවට තියෙනවා. ඒක අර නිකන් මේ ග්‍රවුන්ඩ් එක වගේ ෆ්ලැට් වෙනවා මේ බලාපොරොත්තු වලින් මේ මාල් ලස්සනක් තියෙනවා. දැන් ආයේ මේ උදේ 7යි කාලට විතර ආවට පස්සේ අපි කොහමරි කිලෝමීටර 7මාරක් වගේ ආවා. ඇවිල්ලා පාර දිගේ මායේ බස් එකක් යනවා. අපි නිකන් ආතල්ලිගේ පයින් ආවා. ඒල දැන් තමයි මේ හරියට පාර පටන් ගන්න දැන්ට ආවේ. ඉතින් මේ පාර ඉතින් මේ පඩිපෙළ දිගේ නැගලා තමයි දැන් මේ සිරිපාදට යන්න ඕනේ. දැන් අපි කට්ටිය මෙතනින් ඇවිල්ලා අරේ ඔයගොල්ලෝ පටන් ගත්ත පාර අතනින් දැන් මම ඔයගොල්ලන්ට කිව්වේ ඒ පාර දිගේ ආවට පස්සේ කිසිම පාරකට හැරෙන්නේ නැතුව මේ එන පාර මෙන්න එතකොට කාපට් එකේ වෙරලා ඊට පස්සේ සිමෙන්ති යනවා සිමෙන්ති වලට පස්සේ මේ වගේ නිකන් බොරුළු පස් වගේ පාර හැදෙනවා ඊට පස්සේ ආයේ ටික දුරක් එද්දි මේක හම්බ වෙනවා සාමාන්‍යයෙන් ගමේ කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගේ පොඩ්ඩක් පාර අහගෙන ඉන්න මේ දැන් තමයි පටන් ගන්නෙ දැන් 12යි හරියටම 45යි වෙලාව ඒත් පොඩි සීතලක් නම් තියෙනවා යන්කෝ පාර පටන් ගන්නව තියෙනවා මේ පාර පටන් ගන්නව තියෙනවා අපි දැන් මම පල්ලෙන් මේ එන්න කම්ම තියෙන තේවත් තේවතු මැද්දෙන් ඉන්න මාර ලස්සනයි වන්දවල උඩ එහෙම මාර ලස්සනක් තියෙනවා මම ෆොටෝ ටිකක් ගහුවා මම ෆොටෝ ටිකක් දාන්න මමට තැන්වලි මේ කියන්න ඕනේ මේ මුක්කුවත් පාර මේ මා හිතුවෙත් නෑ ඒතර උස්සයි කියලා වීඩියෝ එක. කොහරි දැන් බලද්දි 560 ගානක් වගේ views තියෙනවා. මේ පළවෙනි වීඩියෝ එකේ සබ්ස්ක්‍රයිබර්ස් දැන් 92ක් තිබුණා. උලන්නේ සුපිරි. මේ ෂෝට් වීඩියෝ ටිකක් දැම්මා.
අවුලක් නැහැ කට්ටිය දිග වැඩි කතාවක් කිව්වා ඉතින්. ඒ පාරේ යන්න ඕනේ ඉතින් දිග වැඩි එක මම පෙන්නන්නේ ඉතින්. ඒ දිග වැඩි කියන්නේ මම එකමාර දැම්මේ සාමාන්‍යයෙන් යන්න ඉන්න බලන්න ඉන්න එක්කෙනෙක්ට අදහසක් ගන්න. ඔය සිදුවක් තියනවනේ මේ කැලේ යන්න කලින් අත්තක් අපි සාමාන්‍ය මේ කෙරේ අතරමං සමන් දෙවියන්ට පින් දීලා මේ අතින් ඉඳලා ඉස්සරහ යන්න ඕනේ. පාර හදාගෙන වඤ්ඤාලා කට්ටිය වරගෙන මේව තමයි පටන් ගම තියෙන්නේ. දැන් කැලේ අතුල්ට යාවා. සාමාන්‍ය පොඩි කුරුවිට පාරේ එහෙම ගතියක් තියෙනවා. කුරුවිට පාරේ මේ යනවා වගේ එහෙම පොඩි වයිබ් එකක් තියෙනවා. වෙන විශේෂත්වයක් නෑ. තාම හරියට සත්තු නම් දැක්කේ නෑ. සත්තු එහෙම වැඩි දැක්කේ නෑ. සත්තු එහෙම ඇහෙනවා. හැබැයි කැලෑ වෙන එක එක අමුතු සද්ද ඇහෙනවා. ඒ කියන්නේ සත්තුන්ගේ සද්ද, ඒකට ඔය කැලෑ ගස්කොළ සද්ද. ඒවා නම් සාමාන්‍ය ටිකක් ඇහෙනවා. පාර තියෙනවා මේ. පාර නම් හොඳට තියෙනවා. මෙහෙත් කූඩැල්ල දැන් මුකුවත් තියාගෙන නේ කූඩැල්ල නෑ. හැබැයි මේ කෙනෙක් කකුල එල්ලලා තිබුණා. තාම මගේ නන්නේ. පාර ලස්සනයි. හොඳට ඒ කියන්නේ පාර හොඳටම තියෙනවා පාර. සාමාන්‍ය තැන්න වගේ පොඩ්ඩක් හඳු තියෙනවා. ඒ ඇරෙන්න හොඳටම තියෙනවා පාර. සුපිරි. තමා මේ දැන් සාමාන්‍ය කැලේ මැදක වෙනකම් වගේ ආවා. කිලෝමීටර් එකමාරක් ඒ වගේ ආවා. කට්ටිය පොඩ පිටිපස්සේ. දැන් මළුව පේනවා හොඳට. පේනවද දන්නේ ඔයගලන්ට? මේ එහෙම තමයි වෙන්නේ. සාමාන්‍ය පාරේ එහෙම මේ අමාරු තැන් තිබුණේ නැහැ. ඒ අමාරු තැන් කියන්නේ පොඩ්ඩක් කන්ද තියෙනවා. කන්ද ඇරෙන්න මේ වෙන අමාරු තැනක් නැහැ. සාමාන්‍ය ගල් ටිකක් තියෙනවා. සාමාන්‍ය නෝමලි යන්න පුළුවන්. මේ සාමාන්‍ය වයසක කෙනෙක්ට උනත් මේ පොඩ ඉඳලා මහන්සි වෙරලා මීට නගින්න පුළුවන්. මේ එහෙම ලොකු අමාරු පාරක් නෙමෙයි දැනට නම්. බලමු අපි සඳක තැනට ගිහිල්ලා හැටන් පාරට වැටෙනකම් මේ සුවර්ණා ඉස්සරහට කොයි වගේ තත්ත්වයක් තියෙද කියලා. මේ ඒනට දැන් ආපු ටික නම් සාමාන්‍ය නෝමල් පාර. මේ හොඳයි එහෙම මේ අමාරුවක් නෑ. කකුල් එහෙම උලක් නෑ. අර තරම් කැලේ අමාරුවක් නෑ. ඔය පොඩ්ඩක් ගලක් එන්න යන සිරිතන්න බා. ලොකු එන්නේ මගේ රඩේ කට්ටිය තමයි. පොඩි වඩක් පෙන්නන්න. දැන් තව ඉස්සරහට ඉන්න පෙන්නන්න. අඩෝ අඩේ සාද කරලා තැන්න හොට් එකට ආවා. අද පොඩ්ඩක් නඩවල පහක් විතර පහක් නෑ 4ක් වගේ ඉන්නවා. ඒක මාරු පිටිසේ එතන තමා සඳකල දැන්න කියලා සිරිපාට අරලිය මල් තිබුණා කඳුලින් පරවී නුඹ සේමා කෙරල් ගවසා සුවඳින් මියලලා පෙන් දෙතොලින් රූරණ හැඟුමේමා නවතින භවනෑ කියලාමා එනවා නම් යලි කවදාවත් නෑ හංගා. සඳකර තැන්න ඉඳලා හරියටම යන්නේ ඉඳලා විනාඩි 40ක් 40ක් 50ක් වගේ මේ නැගගෙන යනවා. පොඩි තනිතලා වගේ අර තන්නා වගේ එහෙම සෙට් වෙනවා.
තව පොඩ්ඩක් අඳු වගේ එහෙම අර ගල් එක්කම තමයි තියෙන්නේ. මේ සාමාන්‍ය මේ පාරේ ටිකක් යන මිනිස්සු. ඒ කියන්නේ මේ කැලෑ පාර වුණාට මේකේ සාමාන්‍ය ප්‍රමාණයක් මිනිස්සු යනවා. මරු පාර ලස්සනයි මේ එහෙම අර වද විදලා යන්න ඕන පාරක් නෙමෙයි. කටු එහෙම යන්නේ නැහැ. සාමාන්‍ය නෝමල් එක ඇතයි. ගල් උඩින් හැරලා වතුර පාරවල නම් පොඩ්ඩක් අඩුයි. තිබ්බා එහෙම මේ ලොකුවටත් නෙමෙයි. ඇඟපතේ මොහොත ගන්න ඒ තරම් නෙමෙයි. වතුර බෝතලයකට පුරව ගන්න ඒ වගේ. නෑ බා. මේ දෙන්නේ සාමාන්‍ය මේ හරියම මේ තැන්න රත්නපුර පාරදී මේ නිකන් නෝමල් පාර තමයි තියෙන්නේ. මේ පාර කියන්නේ සාමාන්‍ය කඳු ටිකක් තිබ්බොත් ආයි තැන්න සෙට් වෙනවා රත්නපුරේ වගේ. ආයි පොඩ්ඩක් කඳු ආයි තැන්න. එහෙම බොරුළු පාර නිකන් නෝමල්. දෙපැත්තේ කැලෑව තියෙනවා. අඩුම ගානේ මේ කෝරුවක්වත් එහෙම වදින්න තරම් මේ කියන්නේ පාර හොඳට සුද්ධ වෙලා තියෙනවා. සාමාන්‍ය මේ හැමදාම වගේ පාවිච්චි වෙන පාරක්. ඒ කියන්නේ මිනිස්සු හැමතිස්සෙම ගැවසෙනවා. හොඳයි සාමාන්‍ය ගමේ අය එහෙම ගොඩක් නගිනවා මේ පාර. පල්ලෑ පේනවා. පාර ළඟයි මේ හැටන් පාර. කොහොම දිගටම ගියාම හැටන් පාර මේ සෙට් වෙනවා. තේමා එනවනේ. වෙනවා පල්ලෑ. තේවාව යනවා. පාර ළඟයි හැටන් පාරදී. කැලෑවත්ක අම්මා හැටන් පාර. එනර පෙන්නන්න හැටන් පාර. එන්න හැටන් පාර. අන්න බලාගන්න හැටන් පාර. අදන පොට සාමාන් සෙනගින් ඉන්නේ ඔය ලාඩි. itu පැරුණත් නෑ මගේ සඳවතියේ අමතක වුණා මට එක මාතකින් මිටියාවතේ හිඳ පාවුණා මේ මීදුමේ අත නෑරමා අපි සීතලේ වෙනදා වගේ ලං වෙන්නකෝ අපි වෙන්වෙලා ඉන්න ඕනේ නෑ තරුණිදා ගන්න දෙන්නේ නෑ හොඳ නිසා හින බිඳුනේ තරුණිදා කන්න දෙන්නේ නෑ නුඹ නිසා මාව නවතින්නේ නිදා ගන්න කට්ටියට මේ ඉරසේ බාන්න ඕනේ කියලා දැන් කට්ටිය ඉරසේ බාන්න ඕනේ. මේකින්ද දැන් ආයේ හවස නැගලා දැන් අපි පැය දෙකමාරක් තිස්සේ මළු ඉඳලා පාරවත් කරලා පුරා වට්ටිය මේ පිටිකොටුව බාර ඔප්පු කරලා දැන් මේ මෙතනට ආව. දැන් ඉතින් හෙට උදේ 6 වෙනකන් ඉන්න දැන් අටමාර එන වෙලාව. අටමාර වෙලාව. මේ දැන් ඉතින් හෙට උදේ 6 වෙනකම් මෙතනට එලා ඉන්න ඕමි ගහනවා. මේ මලු මැද්දේ මං රැට වීඩියෝ එකක් ගන්නවා. මේ මොනවා හරි
තුනම් හිතේ කරදිතිබුණා අපි මේ හෙට උදේ 12 වෙනකම් වගේ ඉඳලා 12 සරසරි හෙට උදේ හරියටම 6යි කාලා වගේ ඉර සේවය බලලා යන්න තාම මේ අතරේ මොකක් කට්ටියට ඉර සේවය බලන්න ආසයි කියලා. මට නම් ඉතින් එහෙම අවුලක් නෑ. දැන් උනත් ඇතයි. යන කට්ටියට බලන්න ඕනේ කිව්වනේ. ඒකින්ද දැන් මේ ඉර සේවය බලන්න ඉන්නවා. මළුව පල්ලෙහා මේ කුටි තියෙනවනේ. ඒ කට්ටියත් එක දැන් අපේ ඇත්තට මේ නඩේ ඉන්න කට්ටිය ඔක්කොම ඕමි ගහන මේ වටපිටා ඉන්න අයියලා ඔය මාමලත් එක්ක එකතු වෙලා. මේ දැන් කොහොම අපි හවස 5ට වගේ නාවේ. පැය 11ක් විතර මළුවේ ඉන්නවා. උදේ හෙට උදේ ආයනේ පැය 11ක් ඉන්නවා. අවුලන්න ෆස්ට් ටයිම් මේ ඉන්නේ පැය 11 මළුවේ. සාමාන්‍ය වෙන්දරම් පරිම පැය 2කමාරක් වගේ තමයි වෙලා දෙයි. මේ පැය 11ක් ඉන්නවා කියන්නේ සාමාන්‍ය වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන්. පැය 11ක් ඉඳලා ඊරසේ කට්ටිය බලලා ඊට මීට බෑලා පොඩ්ඩක් අපි බහිතිස් වෙනක නැග්ගා. බහින්න එච්චර සෙනඟක් හිටින්න නගින්න හිටියා. සෙන්සුරාද නේද? ඒකින්ද මේ දැන් දන්න තමයි 11මාරයි වෙලා මේ ගමන නම් මාරු පිරි සඳකල දැන්න පාරේ හොඳටම තිබ්බා. එහෙම අවුලක් නැහැ. එහෙම කියන්න තරම් වරදක් නැහැ. කියන්නේ කියන්න ඇත්තටම කිසිම පාරක වරදක් නැහැ. මේ සාමාන්‍ය වයසකයට වුණත් ඒ පාර යන්න පුළුවන්. තරයි පාර වුණාට මොකද මේ ලයිට් නම් මනන්න නැතුණාට දවාලකේම නගින්න පුළුවන් හොඳ පාර. ඉතිසෑගත් නැහැ. මේ හොඳයි පාර. මේ ලස්සනයි. එනවා හම්බෙමු ඊළඟ අලුත් වීඩියෝ එකකින්. දැන් bye see you. thank you හැමෝම මගේ කලින් වීඩියෝ එක බලපු එක. මේ එහෙම ගන්න මුක්කවත්ත පාරේ ගිය එක. එහෙනම් ඉස්සරහටත් අලුත් වීඩියෝ වලින් හම්බෙමු. ඉස්සරහට මම කරගෙන යනවා අනිවාර්යෙන් සුපිරි වීඩියෝ ටිකක් එනවා. එහෙනම් අයිය යනවා. හිත පාරන දේද වේදනා සංකානේ මට නැසුන දේද කීවේ මේ මන්දාරේ අකියා ගිය පාළු මාවතේ මං